අපි කතා කරන්නේ එතකොටද CSS කොටස. හරි. CSS කියන්නේ මොකක්ද කියලා අහුවොතින් මෙන්න මෙහෙම කාරණයක් තියෙනවා. මේ තියෙනවා එක පැත්තක HTML කෝඩ් එකක්. සැකිල්ලක් වගේ. මේ සැකිල්ල ලස්සන කරලා ගන්න පුළුවන් වෙන්නේ CSS ඕකට එකතු කරලා පස්සේ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ඕකේ දැන් මේ දීලා තියෙනවා CSS ඇප්ලයි කරලා පස්සේ පින්තූරයක් මෙන්න මේ වගේ වෙනවා කියලා. හරි. කියන්නේ ඇත්තටම වෙන්නේ ඔය වගේ එකක් තමයි. කියන අපි CSS කියන එක වෙනම අපිට දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ කියන්නේ අපිට ඒක ඇප්ලයි කරන්නත් ඕනේ HTML එකකට. HTML tags වලට. අපි CSS ෆයිල් එක ලිව්වයි කියලා ඒක ස්වාධීනව තිබුණායි කියලා ඒක කිසි කාර්යයක් වෙන්නේ නැහැ. HTML ෆයිල් එකෙන් අපිට පොඩි සැකිල්ල හරි බලන්න පුළුවන්. එතකොට සැකිල්ල ලස්සන කරන එක තමයි CSS හරහා වෙන්නේ. දැන් මම අදහස් කරා මෙහෙම කාර්ය. මෙන්න මේ HTML කියන පොයින්ට් එක අතහැරලා මෙයා කැපුවට පස්සේ CSS කියන පොයින්ට් එක පවතින්නේ නැහැ කියන අදහසක් අපිට බලන්න බෑ කියන කියන්නේ. CSS ෆයිල් එක තිබුණාට ඒක කොහොමද පෙන්වන්නේ කියලා බලන්න බෑ අපිට. හේතුව මේ සැකිල්ල කියන එක අයින් කරලා පස්සේ අපිට ගලපන්න එකක් නැහැ. ඒ කියන්නේ අපි වෙසක් කූඩුවක් හදනවා නම් වෙසක් කූඩු සැකිල්ල නැතුව සවුකුල ලස්සන කරන එකෙන් අපිට මොකුත් බලන්න බෑ. හැබැයි සැකිල්ල තියෙන වෙසක් කූඩුවේ සවුකුල ටිකක් කරන ලස්සන කරලා ගත්තට පස්සේ අපිට ලස්සන වෙසක් කූඩුවක් ගන්න පුළුවන් වගේ තමයි. එතකොට මෙන්න මේ CSS වලින් කරන්නේ අපි අර HTML තිබිච්ච ෆයිල් එක විලාසිතා කරන විලාස කිරීමක් කියලා කියන අර ලස්සන කිරීමක් කරනවා. ඒකට වෙනම c.css ෆයිල් එකක් හදන්නේ. දැන් HTML ෆයිල් එකක් අපි හදන h.html ෆයිල් එකක්. CSS එකේ දෙන .css ෆයිල් එකක් තමයි අපි හදන්නේ. ඒක අපි වෙනම සෙපරේට් හදනවා නම් නැත්නම් HTML ෆයිල් එකම CSS ලියන්නත් පුළුවන්. මේ තව උදාහරණ මම දීලා තියෙනවා නේ මේ පැත්තේ වම් පැත්තේ කුරුල්ලෙක් ඉන්නවනේ එයා අර කිසි ලස්සනක් නෑ හමාතරිය වගේ තමයි. හැබැයි ඔයාට මේකේ මේ හරියට ගත්තොත් ඉන්නේම මේ ඔව්, CSS ඇප්ලයි කරලා පස්සේ තමයි අපිට බලන්න පුළුවන් වෙන්නේ මේ හරි කුරුල්ලා කොයි වගේද කියලා. එතකොට මේ ඔන්න ඕකේ අපි ගියොතින් ඉස්සරහට දැන් පුතා මෙතන දීලා තියෙනවා අපිට HTML කෝඩ් එකක්. හරි. HTML කෝඩ් එකේ තියෙනවා පුතා. එතකොට head කියලා කොටසක් තියෙනවා, body කියලා කොටසක් තියෙනවා. body එක ඇතුලේ අපි h1 h2 කියලා ටැග්ස් ටිකක් ලියලා තියෙනවා. h3 එකක් ලියලා තියෙනවා. ඊට පස්සේ කමෙන්ට් එකක් ලියලා තියෙනවා. p tag එකක් තියෙනවා. මෙන්න මේක ගත්තට පස්සේ අපිට පෙන්වන්නේ මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ අර HTML ෆයිල් එක අපි ටයිප් කරලා රන් කරලා බැලුවොත් අපිට එන්නේ මේ වගේ ෆයිල් එකක්. හැබැයි අපි දැන් ඕක CSS ඇප්ලයි කරන්න හදන්නේ. දැන් HTML ෆයිල් එකේ පුතා කොටස් දෙකකට කැඩෙනවා මෙන්න මෙහෙම. head එකයි body එකයි කියලා. head එකේ තමයි title කියන එක එන්නේ. වෙබ්සයිට් එකේ මාතෘකාව. body කියන කොටසට තමයි එන්නේ ඔන්න ඔය ඊතුරු කොටස. ඒ කියන්නේ අපි ගත්තොතින් අපි ඊතුරු ටයිප් කරන ගොඩාරියක් ටැක්ස් සියලුම ටැක්ස් වගේ බහුතරයක් ගත්තොත් අයිති වෙන්නේ මෙන්න මේ H1 වෙන්න පුළුවන් H2 වෙන්න පුළුවන් H6 වෙන්න පුළුවන් මේ ඔක්කොම ටික අයිති වෙන්නේ බොඩි කියන කොටසට. බොඩි එකේ තමයි ලියන්නේ. බොඩි එක තමයි ටයිප් කරන්නේ. හරි. හරි. අපි ඊට පස්සේ අපි ගියොතින් මේ තියෙන්නේ අර තිබිච්ච HTML ෆයිල් එකටම CSS ඇප්ලයි කරාට පස්සේ කොටස. CSS ඇප්ලයි කරාට පස්සේ බලන්න කොච්චර ලොකු වෙනසක් තියෙනවද කියලා. අර මෙන්න මේ තිබිච්ච ෆයිල් එක අපි අරගන්නවා CSS ඇප්ලයි කරාට පස්සේ මෙන්න මේ වගේ මට්ටමකට ගන්නවා. දැන් මේ වලන හෙඩ් කියලා කොටසක් තියෙනවා. හෙඩ් එක ඇතුළේ තමයි CSS ෆයිල් එක තියෙන්නේ. හෙඩ් කියන එක ඇතුළේ ටයිටල් එකක් දාලා ස්ටයිල් එකක් ලියලා තියෙනවා. ඊට පස්සේ බොඩි කියන කොටස තියෙනවා. අර කලින් එකම තමයි. හැබැයි මෙන්න මේ ස්ටයිල් කියන කොටස පාවිච්චි කළා ලොකු දෙයක් කළා තියෙනවා. ඒක තමයි මේ පැත්තටලා තියෙන්නේ. දැන් අරකට සාපේක්ෂව මේකෙන් නැත්තේ
මෙන්න මේ ස්ටයිල් කියන කොටස. මෙන්න මේ ස්ටයිල් කියන කොටස මෙන්න මේ ස්ටයිල් ටැග්ස් වල තියෙන කාර්යයන් ටික පාවිච්චි වුණාට පස්සේ ඒක සිද්ධ වුණාට පස්සේ පරිගණකයේ අපිට මෙන්න මෙහෙම ලස්සන්ට මේක අරන් පෙන්නනවා. හරි. බලමු අපි මොනවද මේ ස්ටයිලිං කරන්නේ කියලා. CSS කියන්නේ මොකක්ද කියලා. CSS යනෝ Cascading Style Sheets යන්නයි. CSS කියලා කියන්නේ Cascade Style Sheet කියලා කියනවා. ඊට පස්සේ මේ HTML තිරයේ ප්‍රදර්ශනය කළ යුතු ආකාරය CSS විස්තර කරයි. HTML දැන් අපි කියන ටැක්ස් ටික තියෙනවනේ ඒක කොහොමද පෙන්වන්න ඕනේ කියලා කියා දෙන්නේ CSS වලින්. දැන් අර මෙන්න මෙයා මේ විදිහට වෙනස් කරන මෙහෙම පෙන්වන්න කියලා කියා දෙන්නේ CSS වලින්. හරි. ඊට පස්සේ අපි ගියොතින් CSS මගේ එකවර වෙබ් පිටු කිහිපයක පිරිසැලසුම පාලනය කළ හැකියි. CSS පාවිච්චි කරලා එක වෙලාවෙ වුණත් අර ෆයිල් කීපයක පොදු එකක් ඇප්ලයි කරන්න පුළුවන් කියලා කියනවා. බාහිර ස්ටයිල් ෂීට් CSS කොණු තුල ගබඩා කර ඇත. බාහිර ස්ටයිල් ෂීට්ස් කියන ඒවා අර පිටින් සම්බන්ධන ස්ටයිල් ෂීට්ස් ගබඩා කරලා තියෙනවා. ස්ටයිල් ෂීට් එකක් සම්බන්ධයෙන් පුතා දැන් මම මේකේ අවසානයේ දීලා තියෙන පාස්පර්ස් ටිකක් ඔයාලට අපි ඒක ගත්තොතින් අපිට සැරෙන් සැරහල් තියෙන ප්‍රශ්න ටික බැලුවොතින් අපිට පේනවා මෙන්න මේ හරියට ස්ටයිල් එකක් ඇප්ලයි කරන්නේ කොහොමද කියලා තමයි කතා කරන්නේ. හරියට ස්ටයිල් එකක් ඇප්ලයි කරන්නේ. මේක ප්‍රොපර්ටිස් ටික මොනවද, සිලෙක්ට් එක මොකද, වැලියු එක මොකද්ද කියලා. දැන් අපි ස්ටයිල් කරනකොට අපි ගියක් වුණත් පාට කරනවා නම් හැඩ කරනවා නම් මොනවා හරි නේ අපි වෙසක් කූඩුවක් හදනවා කිව්වත් අපි කියනවා හරි. අර ලොකු කොටු ටික මෙන්න මේ පාටින් මෙන්න මේ විදිහට හැඩ වෙන්න ඕනේ. ඊට පස්සේ එහා පැත්තේ කොටු හතරක් තියෙනවා. සමහරට වෙනස් වෙනස් වෙන ක්‍රමවලට හරි ගස්සනවා වෙන්න පුළුවන්. ලස්සන කරනවා වෙන්න පුළුවන්. ඔයා කියන්න ඕන මුලින් මොකද්ද වෙනස් කරන්නේ? ඒකේ කෝකද වෙනස් කරන්නේ? කොයි විදිහටද කියන එක. දැන් අපි ගත්තොත් ඉන්නේ එහෙම කොටු හතරක් තියෙනවා පළවෙනි කොටුව. ඒකේ අලවන පාට නැත්නම් ඒකේ සෞකුලය. ඒක අපි තමිලි පාට දානවා. ඊට පස්සේ දෙවෙනි කොටුව. ඒකේ පාට කහ පාට දානවා. තුන්වෙනි කොටුව. ඒකේ පාට අපි රතු පාට හරි සුදු පාට හරි දානවා. අන්න ඒ වගේ. දැන් මේකේ ඔය තුන පිළිවෙලට එන්න ඕනේ. ඊළඟට මතක තියාගන්න ඕනේ මේකට අදාළව දැන් අපි මේක පේනවා පැහැදිලි හරි ඒක විතරක් හැබැයි මතක තියාගන්න ඕනේ මේක ලියන විදිහ. ලියන්නේ කොහොමද? කර්ලි බ්‍රේස් එකෙන් පටන් ගන්න. කර්ලි බ්‍රේස් එකෙන් තමයි පටන් ගන්න. කර්ලි බ්‍රේස් එකක් කියලා කියන්නේ සගල වරහණක් තියෙන්නේ. ඊට පස්සේ සගල වරහණ පාවිච්චි කරලා ඊට පස්සේ අපි ලියන්න ඕනේ ප්‍රොපර්ටි එක. ඊළඟ ඩොට් දෙකක් තියන්නේ. ප්‍රොපර්ටි එකයි වැලියු එකයි මැද තියෙන ඩොට් දෙක. ඒකත් හොඳට මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ ඒක ඉවරයි කියලා කියන්නේ කොහමද? සෙමිකෝලන් එක. ඒ ප්‍රොපර්ටි එක විස්තර කරලා ඉවරයි කියලා කියන්නේ සෙමිකෝලන් එක. ඔන්න ඔය කියන කාරණා ටික හරි වැදගත්. මම ආපස්සට පාස්පර්ස් ටික බැලුවොත් ඔයාලට පෙන්වන්න පුළුවන්. සැරෙන් සැරේ අවුරුදු කීපයකදී මෙන්න මේ පොයින්ට් එකෙන් ප්‍රශ්න අහලා තියෙනවා. මොකද පොයින්ට් එක? මෙන්න මේ හරි. කොහොමද මේ තුන එන්න පිළිවෙල කියලා අහලා තියෙනවා. සිලෙක්ට් එක කියලා කියන්නේ එතකොට අර අපි වෙනස් කරන එක. මොකද්ද වෙනස් කරන්නේ? වෙනස් කළ යුතු ගුණාංගයේ විස්තර ප්‍රොපර්ටි එක. ඒකේ කොයි විදිහටද කියලා කියනවා. ඔය තුන සහ සෙමිකෝලන් එක, කෝලන් එක, කර්ලි බ්‍රේස් එක ඔය ඔක්කොම ටික වැදගත් අපිට. මේ තියෙනෙත් ඒකම තමයි. H1 එක කලර් එක රෙඩ් කරනවා. දැන් ගුණාංග දෙකක් දීලා තිනවා. ටෙක්ස්ට් align එක. ටෙක්ස්ට් එක පවතින ඕන විදිය. සෙන්ටර් කරනවද? left align ද right align ද? අන්න එහෙම. පුතාලා මෙතන එතකොට මතක තියාගන්න ඕනි ස්ටයිල් එකක් දෙන පිළිවෙල පියවර ටෙක් කොහොමද කියන්නේ. දැන් කර්ලි බ්‍රේස් එක මිසී නම් වැඩ කරන්නේ මෙතන මේ කලර් එකත් එක්ක රෙඩ් එක වෙනුවට ඩොට් දෙක වෙනුවට වෙන එකක් දුන්නොත් ඒත් වැඩ කරන්නේ සමානයි ලකුණ දීලා තියෙන පාස්පේස් බලන්න දැන් සමානක් එන්නම් බෑ. එimhe සමාන කිරීමක් වෙන්නේ නැහැ මේකෙදි. එන්නේ මේ කාරක රීතිය.
ලියන විදිය කියන එක හරියට කටපාඩම් කරගන්න ඕනේ. හරි. P අනු CSS තේරීම එක. අපි දැන් P කියලා කියන අපි වෙනස් කරන ගුණාංගය එතකොට P කියලා කියන්නේ. ඊට පස්සේ අපි ඊපස්සේ ඊළඟට කියන්න ඕනේ කල යන ගුණාංගයක් වන අතර තේරීම තමයි P කියලා කියන්නේ කල කියන ගුණාංගයක් ටෙක්ස්ට් අලයින් කියන්නේ මේ අගය කියන එක. හරි මෙන්න මේක වැදගත් ඊට පස්සේ මේ වීඩියෝ එක ආපහු නැවත බලලා සටහන හදාගන්න සටහන තියනවා ළඟ දීලා ඕනෑම CSS රීතියක ප්‍රධාන කොටස් තුනක් තියෙනවා මොනවද වරකයේ සිලෙක්ට් එක ගුණාංගය වැලියු එක වරකය කියන සිලෙක්ට් එක ස්ටයිල් කිරීමට අවශ්‍ය HTML උසුලනේ තමයි වරකය කියලා කියන්නේ ඒකේ වෙනස් කරන මොකද්ද ප්‍රොපර්ටි එක වෙනස් කිරීමට අවශ්‍ය ලක්ෂණය කලර්ද මාජින් එකද ඊට පස්සේ පෑඩින් එකද ඒ වගේ අපි කියන්න ඕන මොකද්ද වෙනස් කරන්නේ ඒකේ කොයි විදිහට වෙනස් වෙන්න ඕන ඔන්න ඔය කියන කාරණා පහල ආපහු මම උදාහරණයක් දෙනවා h1 කියන ටැග් එක ඒක කල එක නිල් කරන්න මාජින් එක බිඳුව කරන්න පෑඩින් එක 5 පික්සල් කරන්න කියලා තියෙනවා එතකොට මතක තියාගන්න ගුණාංගයේ වැලියු එකයි වෙන් කරන්නේ කොහොමද ඩොට් දෙක සෙමිකෝලන් එක නෙවෙයි පැහැදිලි හරි මේ තියෙන තේ වගේ ටිකක් P එක කල එක බ්ලූ කරලා තියෙනවා ID එකක් දීලා තියෙනවා descendant කියලා දීලා තියෙනවා කලර් ක්ලාස් එකක්ද universal pseudo class කියලා දීලා තියෙනවා ඔය selectors ටිකක් දීලා තියෙනවා අපි selectors ටික ගන්න බලන්න ඕනේ හරි selectors ටික කොහොමද කියලා check කරගන්න ඕනේ ඒ කියන්නේ අ, අපි බලන්න ඕනේ චුට්ටක් සිලෙක්ට් එක අපි ID එකක්ද සිලෙක්ට් කරන්නේ ඊට පස්සේ බොක්ස් එකක්ද නැත්නම් සම්පූර්ණ ඔක්කොම ටිකද ඊට පස්සේ අපි ඒක ක්ලික් කරනකොටද අන්නේමට ඉස්සරහට ඉගෙනගෙන යන්නේ හරි ඊට පස්සේ අපි ගත්තොතින් අපි සිලෙක්ටර්ස් ටික සිම්පල් සිලෙක්ටර්ස් අපි නේම් එක වෙන්න පුළුවන් ID එක වෙන්න පුළුවන් ක්ලාස් එක සිලෙක්ට් කරගන්නවා කම්බිනේටර් සිලෙක්ටර්ස් කියලා තියෙනවා කම්බිනේටර් සිලෙක්ටර්ස් කියලා කියන්නේ සිලෙක්ටර්ස් අර අපි එකට කරනවා සූඩෝ ක්ලාස් සිලෙක්ටර්ස් නිශ්චිත තත්වයක් මත පදනම තෝරගන්නවා කියලා අපි කියනවා ව්‍යාජ තේරීම් කාරක කියලා අපි කියනවා සූඩෝ එලිමන්ට් සිලෙක්ටර්ස් කියලා වෙනම තියෙනවා ඊට පස්සේ තේරීම් කාරක කියලා අපි කතා කරනවා හරි හරි CSS මූලික තේරීම් කාරකය උසුලන නාමය පස්සේ හරි උසුලන නාමය HTML මූලාංගය තෝරා ගන්නවා හරි P tag එකක් මෙතන දීලා තියෙනවා අපි ඊට පස්සේ ගත්තොත් ඉන්නේ එහෙම මේ කියන්නේ P tag එක කියලා රතු පෙළ මේක රතු පාට කරන්න තියෙනවා ටෙක්ස්ට් එක මැදට කරන්න කියලා තියෙනවා පැහැදිලි මෙන්න මේක කිව්වොත් මොකද්ද මෙයා කරන්න කියලා තියෙන තේරෙන්න ඕනේ මේ කියන්නේ P tag එක P tags ඒ කියන්නේ කෝඩ් එකේ තියෙන ඔක්කොම P tags ටික මෙයා වෙනස් කරන්න කියනවා එතකොට මෙන්න මේ පිළිවෙලට මොකක්ද එයා කියන්නේ ටෙක්ස්ට් එක ලයින් එක සෙන්ටර් කරන්න කලර් එක රෙඩ් කරන්න කියලා තියෙනවා හරි පිටුවේදී සියලුම P tags අංග රතු පෙළ වර්ණයක් සහිත මැදට පෙළ ගස්වන කියලා කියනවා එලිමන්ට් එකක් ඊට පස්සේ සිලෙක්ට් එකක් තියෙනවා හරි ඊට පස්සේ ඊළඟ කාරණේ තමයි අපිට විභාගයේ සැරෙන්සට අහන පොයින්ට් එකක් ඕක මේ සිලෙක්ටර්ස් අපි වින්ක් තෝරගන්නේ කොහොමද? දැන් අපි කියනවනේ අපි ලස්සන කරනකොට අනුරූප විලාස කරනකොට තෝරගන්න කොටසක් කියලා. තෝරගන්න ප්‍රධාන ක්‍රම තුනක් අපි කතා කරනවා. හරි. එකක් ID එක, ක්ලාස් එක, මල්ටිපල්. කියන්නේ අපි ටැග් එකේ නමින් පාවිච්චි කරනවා. දැන් එකක් තමයි දැන් අපි මේ මුලින් දීලා තියෙනවා ටැග් එකේ නම. හරි. මෙන්න මේ තියෙන P tag එක කියලා. මෙතන ID එකක් මොකුත් නැහැ. ඔක්කොම වෙබ් පිටුවකින් ඔක්කොම P tags paragraph ටික මේ වෙනස් වෙන්න කියලා තියෙනවා. මෙන්න මේක යන්නේ දැන් අපි හිතමුකෝ දැන් අර අපි මුලින්ම කතා කරා වගේ මෙන්න මෙතන එකක් අපි තිබුණේ. දැන් මේකේ මේ දැන් ඔක්කොම H1 ටික නෙවෙයිනේ H1 එක H2 එක H3 කියලා අපි
දැන් මෙයා H1 H2 H3 කියලා දීලා තියෙන නිසා අපි බලපාන කියන්නේ වෙනස් කරන්න පුළුවන්. I am heading 2 I am heading 3 කියලා දීලා තියෙනවා. හැබැයි හිතන්න H1 ගොඩක් තියෙනවා. එතකොට අර H1 හරි P හරි දුනොත් සාමාන්‍ය වෙබ් පිටුවක P tags ගොඩක් තියෙන පුළුවන්. P tags ගොඩක් තියෙනවා. ඒ වගේ වෙලාවකට අපිට මේ කියන ක්‍රමයට ගියොත් අවුලක් වෙනවා. මොකද ඔක්කොම P tags රතු පාට වෙනවා. අකුරු ටික. හැබැයි අපිට තෝරගත්ත P tags කීපයක් විතර රතු පාට කරන්න ඕනි වෙන්නේ. අන්න ඒ වෙලාවට අපිට ID කියන සිලෙක්ට් එකට යන්න වෙනවා. ID එකෙන් වෙන්නේ තෝරාගත්ත කොටසක් අපි ලස්සට කරනවා අපි කියන විදියට. හරි. ඒකට අපි යුනික් එකක් වෙනස්ව කොටසක නමක් ඉලක්කමක් මොකක් හරි හඳුනා ගන්න ID එකක් දෙනවා. නමක් පාවිච්චි කරන අපි ID එකෙන් නමක් දෙනවා. ඒකට දැන් උදාහරණ දීලා තියෙන වෙබ් පිටුව එක්වරක් පමණක් ඇති විශේෂ කොටසක් හැඩසව් කරන්න කියන විදාගන්නේ මේ දැක්වීමට හැෂ් කියලා කියනවා. මොන හරි මේ අපි ගත්තොත් CSS කියන ටැග් එක ස්ටයිල් කියන ටැග් එකක් ඇතුලේ හැෂ් අකුරත් එක්ක තිබුණොත් මෙන්න හැෂ් අකුරත් එක්ක තිබුණොත් මතක තියාගන්න ඒකෙන් කියන්නේ මොකක් හරි ටැග් එකක් ID එකකින් අඳුනගෙන එන්න ඒ ID එකට දාලා ටැග් එක විතරක් වෙනස් කරන්න කියලා තියෙනවා. දැන් මේ කටපාඩම් කරගන්න මතක තියාගන්න ඕන පොයින්ට් එකක්. මොකද්ද? හැෂ් අකුරක් දීලා තියෙනවා. හැෂ් අකුරෙන් දුන්නට පස්සේ ඔයා ටැග්ස් වල මොකක් හරි නිශ්චිතව දීලා තියෙනවා ටැග් එකක්. ඒ ටැග් එක අඳුර ගන්න හැෂ් එකක් පාවිච්චි කරලා තියෙනවා. ID එකක් පාවිච්චි කරනවා. ඒ ID එක අඳුර ගන්න හැෂ් එක පාවිච්චි කරනවා. ටැග්ස් ගොඩාරියක් තියෙනවා. ඒ එකම ටැග් එක එකම જાති ටැග්ස් ගොඩක් වෙන්න පුළුවන්. ඔයාට එකක් විශේෂ කරලා ගන්න ඕනේ. ඒක නිසා ඔයා ඒකට ID එකක් දීලා තියෙනවා. එන්නේ ID එක තියෙන ටැග් එක හොයාගන්න ID එකේ නම ඉස්සරහින් දානවා හැෂ් කියලා. දැන් උඩ තියෙනවා CSS කෝඩ් එක. නේ header width එක 960ක් කරන්න කියලා. div එකක් දීලා තියෙනවා. div කියන්නේ division කියන එක පොඩි කොටුවක් කියන එක. div එක ඇතුලේ ID කියලා දීලා header එකක් දීලා තියෙනවා. ID සමානයි header. ID එක දීලා තියෙනවා header කියලා. අන්න ඔය div එක තමයි අඳුර ගන්න දීලා තියෙන්නේ උඩ hash අකුරත් එක්ක. උඩ අකුර hash අකුරත් පාවිච්චි කරන මෙන්න මේ div කියන එකේ ID කියන header එකේ තියෙන division එක. div එක width එක 960ක් කරන්න කියලා තියෙනවා. අපිට ඕන div කියලා මෙතන hash එකත් අයින් කරලා div කියලා tag එකේ නම දෙන්න තිබුණා. හැබැයි එහෙම නෝනා ඔක්කොම division වලට ඒක බලපානවා. එහෙම නොවි අපි තෝරාගත් එකට විතරක් බලපන්න හරි ගස්සන්න ඕන නම් අපි ඒ tag එකට දාලා ID එකක් දෙන්න ඕනේ. ඒ ID එකේ නම ලියලා ඒක ඉස්සර hash එකට දෙන්න ඕනේ. මම දෙකම දේ කීප සැරයක් කිව්වා. මම හිතන්නේ පැහැදිලි ඇති. ඒක මතක තියාගන්න ඕනේ. මතක තියාගන්න වෙනවා ඔයාට අවශ්‍ය වෙනවා. එතකොට නිශ්චිත මූලිකාංගයක් තෝරා ගැනීමට තේරීමට ID ගුණාංගය භාවිතා කරයි. පිටුවක් තුළ මූලිකාංග ID අද්විතීය වේ. ඒ කියන්නේ යුනික්. කියන්නේ එක ID එකක් මල්ටිපල් දෙන්නේ නැහැ. එක ID එකක් එකට කෙනෙක්ට විතරකට ටැග් විතරයි දෙන්නේ. එබැවින් ID තේරීම එක් අද්විතීය මූලිකාංග තෝරාගෙන භාවිතා කරයි. එකමක් හරි යුනික් එකක්, නිශ්චිත එකක්, වෙනස්ම එකක් අඳුර ගන්න ID එකක් දෙනවා. දැන් අපි ගන්නවා දත් සමුදා වගෝලක් ප්‍රාථමික අතුර අද්විතීයයි. ඒක ID එකක් කියලා කියනවා. එතකොට නිශ්චිත ID එකක් සහිත මූලිකාංග තේරීමට හැෂ් අක්ෂරයක් ලියන්න. ඉන්පසු මූලිකාංග ID ලියන්න කියලා අපි කියනවා. ඒ කියන්නේ අපි කියනවා මෙන්න මේ ටැග් එකේ තියෙන ID එක. මෙන්න මේ ID එකේ තියෙන ටැග් එක මෙහෙම වෙනස් කරන්න කියලා. මේ දීලා තියෙන හැම එකක්. එතකොට ඔයාට පැහැදිලිද මන් දන්නේ මේ මෙතන තියෙනවා පැරග්‍රාෆ් එකක් දීලා තියෙනවා ID එක පැරා 1 කියලා තියෙනවා. ඒකේ දැන් පැරග්‍රාෆ් දෙකක් දීලා තියෙනවානේ. එතකොට ID කියන එක තියෙනවා පැරග්‍රාෆ් දෙකෙන් ID එකක් දීලා තියෙන පැරා 1 කියලා. එතකොට දැන් හදිස්සියවත් මේ පැරා 1 කියන නොදී P කියලා දුන්නා නම් මොකද වෙන්නේ? ඔන්න ඔය දෙකම පැරග්‍රාෆ් ටික අපිට මේ දෙන්නම රතු පාට වෙනවා. හරි ඒ කියන්නේ අපිට පැරග්‍රාෆ් දෙකම රතු පාටම. හැබැයි අපි කරන්න ඕනේ උඩ තියෙන පැරග්‍රාෆ් එක විතරක් රතු පාට කරන එක. උඩ තියෙන පැරග්‍රාෆ් එක විතරක් රතු පාට. එහෙමනම් මොකද මම කරන්න ඕනේ? ID එකක් දීලා උඩ කියනවා ස්ටයිල් ටැග් ඇතුලේ හැෂ් අකුර දීලා ID එක නම දීලා අන්න ඒකට ගලපන්න ඕනේ ස්ටයිල් එක ලියලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා අඳුර ගන්නවා මෙන්න මේ ID එක තියෙන පැරග්‍රාෆ් ටැග් එක
අදාළ විතරක් මේ ස්ටයිල් එක ඇප්ලයි කරනවා. එතකොට පහළ තියෙන P tag එක ගලපන්නේ නැහැ. හරි. ඒක නිසා තමයි පහළ තියෙන hello world එක විතර රතු පාටලා තියෙනවා. පහළ this paragraph is not affected by the style කියලා තියෙනවා. ඒක බලපාන්නේ නැහැ. හරිද? එතකොට අපි ගත්තොත් මෙන්න මේක. ඊළඟ කාරණය තමයි චුට්ටක් ඉන්නවම මේ එතකොට අපි ටැක්ස් කීපයක් පාවිච්චි කරනවා නම් ටැක්ස් කීපයක් පාවිච්චි කරනවා නේ. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ මේ ස්ටයිල් එක දැන් මම ඉස්සල්ලා කිව්වේ එකකට විතරක් ගලපන්න ඕනේ කියලානේ. හැබැයි දැන් අපි p tag පහක් විතර තියෙනවා. p tag පහෙන් තුනක අකුරු රතු පාට කරන්න ඕනේ. එතකොට අපි ID තුනක් දෙනව වෙනුවට අපිට ලේසි විදිහක් තමයි ක්ලාස් කියන ඇට්‍රිබියුට් එක පාවිච්චි කරනවා. ක්ලාස් කියන ගුණාංගය පාවිච්චි කරනවා. ක්ලාස් එකක් දැම්මට පස්සේ ඒ ස්ටයිල් එක ඒ ටැග් එකේ කීපයකට ඇප්ලයි කරන්න පුළුවන්. පිටුවක ඕනෑම වාර ගණනක් භාවිතා කළ හැකි උපවරකයකි. මේ දැක්වෙන මොනට ඩොට් ලක්ෂය භාවිතා කරයි. මොකද පාවිච්චි කරන ඩොට් සිංග මේක පාවිච්චි කරනවා. දැන් ඔයාලා උඩින් දීලා තියෙන ඉස්සරහෙන් උඩ CSS කියලා දීලා තියෙනවා නේ. CSS එක දීලා තියෙනවා. ඩොට් ලීගල් නොටිස් කියලා දීලා තියෙනවා. ෆොන්ට් සයිස් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ පහළ තියෙනවා ඩිවිෂන් එකක් දීලා තියෙනවා. ඩිවිෂන් එකේ ක්ලාස් කියලා දීලා තියෙනවා. ඒ ක්ලාස් එක ලීගල් නොටිස් කියලා දීලා තියෙනවා. එතකොට දැන් ලීගල් නොටිස් කියන ක්ලාස් එක බලක් තියෙන ඔක්කොම ටැක්ස් ටික එයා ෆොන්ට් සයිස් එක ස්මෝල් කරගන්නවා. අපි උදාහරණයක් ගත්තොත් මෙන්න මෙහෙමයි කාරණය. පන්ති තේරීම් කාර්ය නිශ්චිත පන්ති ගුණාංගයක් සහිත HTML උසුරණය තෝරා ගන්නවා. කියන්නේ එන්නේ ක්ලාස් එකේ නම තියෙන ටැක්ස් ටික ගලපලා තෝරා ගන්නවා. ඒකට අදාළ අර ස්ටයිල් එක ගලපනවා. නිශ්චිත පන්තිය සහිත උසුරණය තේරීමට තිත අක්ෂරයක් ලියන්න. තිත කියන අක්ෂරය පාවිච්චි කරනවා. ඉන්පසු පන්ති නාමය ලියනවා. ඊට පස්සේ අර ක්ලාස් එකට දීපු නම ලියනවා. එතකොට දැන් අපි කිව්ව හෑෂ් අකුර පාවිච්චි කරනකො දැන් ඩොට් එකක් පාවිච්චි කරනවා ක්ලාස් එකට. හරි. එතකොට ඕනනම් ටැග් එකේ නම් පාවිච්චි කරන්නත් පුළුවන්. ටැග් එකේ නම් පාවිච්චි කරන්නත් පුළුවන් අපිට. හරි. අපි ගත්තොත් මේ උදාහරණයක් දීලා දෙන මම මෙතන. දැන් බලන්න. දැන් මෙතන ID දෙකක් පාවිච්චි කරන්න බෑ. හරි. ID දෙකක් පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ අපි ගත්තොත් H1 ක්ලාස් එක සෙන්ටර් කරලා තියෙනවා. ක්ලාස් එකක් තියෙන සෙන්ටර් කියලා. ඊට පස්සේ අපි පැරග්‍රාෆ් එකක් තියෙනවා ක්ලාස් එක සෙන්ටර් කරන්න කියලා තියෙනවා. ක්ලාස් එක දීලා නම සෙන්ටර් කියලා. ඔන්න ඔය ටැක්ස් දෙකටම බලපාන අපි ස්ටයිල් එකක් ලියලා තියෙනවා. ඒ ස්ටයිල් එක අඳුර ගන්න මොකද්ද පාවිච්චි කරන්නේ? ඩොට් එක පාවිච්චි කරනවා. ස්ටයිල් එක කියන්නේ ඇතුලේ අපි ලියනවා ඩොට් එක දාලා ක්ලාස් එක නම. ඩොට් එක දාලා අපි ලියන්න ඕනේ ක්ලාස් එකේ නම. ඩොට් එක දාලා අපි ක්ලාස් එකේ නම ලියන්නේ. ID එකක් තිබුණොත් තමයි හෑෂ් කියන පාවිච්චි කරනවා. ක්ලාස් එකකට ඩොට් එක එනවා. ඊට පස්සේ ඩොට් එක ලියලා ක්ලාස් එකේ නම එනවා. හරි. එතකොට CSS පන්ති තේරීම් කාරකය. එතකොට දැන් මෙතන මොකද්ද මේ වෙලා තියෙන්නේ? දැන් බලන්න මේ කෝඩ් එක චුට්ටක්. මෙතන දීලා තියෙනවා p tag එකක් තියෙනවා h1 tag එකක් තියෙනවා. හැබැයි උඩ තියෙන h1 tag එක වෙනස් වෙලාද? h1 tag වෙනස් වෙලා නෑ මේකේ. h1 tag එකට බලපාන්න නැහැ. ඒක මොකද p කියලා දීලා ඊට පස්සේ ක්ලාස් එක නමද. ඒ කියන්නේ පුතාලා p වල පැරග්‍රාෆ් වල සෙන්ටර් කියන ක්ලාස් එක තියෙනව විතරක් වෙනස් කරන්න කියලා තියෙනවා. පැරග්‍රාෆ් ටැග්ස් වල සෙන්ටර් කියන ක්ලාස් එක තියෙනවා. විතරක් වෙනස් කරන්න කියලා මේ දීලා තියෙනවා. හරි. විශ්වීය තේරීම් කාරකය. ස්ටයිල් එක ස්ටයිල් එකක් දෙනවා. මොකද්ද වෙන්නේ එකකින්? ඔක්කොම ඒවට මේක බලපානවා. ඒකට දැන් හිතන්නකෝ දැන් මේකේ ටැග් එක ඇතුලේ තියෙන මේ HTML කෝඩ් එක දෙන ඔක්කොම ටැග්ස් වල මේක බලපාන්න ඕනේ. එතකොට අපි ස්ටාර් මාක්කයක් දෙනවා. මතක තියාගන්න මේකත් ස්ටාර් මාක්කයක් දුන්නොත් මොකද්ද වෙන්නේ? ඊට පස්සේ ටැග් එක නම දාලා ක්ලාස් එක දුන්නොත් මොකද වෙන්නේ? ඩොට් එකක් දැම්මොත් ක්ලාස් එකක්. එතකොට ID එකක් නම් හෑෂ් එකක් දානවා. නැත්තම් අපි මෙන්න මෙම ටැග් එකේ නම ලියන්න පුළුවන්. දැන් අපි ස්ටයිල් කරන ආකෘතිය කතා කරේ. ඒ ඔක්කොම ටික හොඳට මතක තියාගන්න ඕනේ. මම අවසානයේ මේකේ පාස් මිස් ටිකක් දාලා තියෙනවා. බලන්න පුළුවන් අපිට. මේකේ MCQ වල අහලා තියෙන මේ කොටස් ටික. හරි. කණ්ඩායම් තේරීම් කාරකය. එකම ශෛලිය අර්ථ දැක්වීම සහිත සියලුම HTML උසුලන තෝරා ගන්නවා. දැන් මේ බලන්න. අපිට h1 h2 p කියලා එකට ගලපන්න පුළුවන්. අපි ක්ලාස් දාන්නෙත් නැහැ.
ටැග් එකේ නම ලියන H1 ටැග් එක H2 ටැග් එක P ටැග් එක කියලා ලියන්න පුළුවන්. හරි. මේ බලන්න. මේක තමයි සාරාංශය. පේනවද? ID එක දාලා තියෙනවා චුට්ටක් කොමින්න. ID එකක් දීලා තියෙනවා මම කිව්වා හෑෂ් එකට පාවිච්චි කරනවා කියලා. ක්ලාස් එකන ඩොට් එක පාවිච්චි කරනවා. සියලුම ඒවා නම් ස්ටාර් එක පාවිච්චි කරනවා. එලිමන්ට් එකක් නම් ඒ ටැග් එකේ නම පාවිච්චි කරන්න පුළුවන්. එලිමන්ට් ගොඩක් නම් අදා ටැග්ස් කීපයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි දැන් මේ කතා කරේ. මම හිතන්නේ මෙන්න මේ ටික වැදගත් වෙනවා පැහැදිලි වෙන්න ඕනි. ගැටලු තියෙනවා නැවත මේක චුට්ටක් බලා ගන්න. විභාගෙත් මේක අහලා තියෙනවා. ඊළඟ මාතෘකාව අපි කොහොමද වෙබ් පිටුවකට CSS එකතු කරන්න කියලා. අපි බලමු CSS එකතු කරන්නේ කොහොමද කියලා. මම මේ දෙන සටහනේ අපි ඔයාලා සටහනත් එක චුට්ටක් බලමු. මම ලින්ක් එක ෂෙයා කරන්නම් ඒක වීඩියෝ එක කලින් මේකේ අවශ්‍ය ටික ලියා ගන්න ඊට පස්සේ. හරි. CSS ෆයිල් එකට එකතු කරන්න ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි බාහිරව ස්ටයිල් ෂීට් එකක් හදලා තියෙනවා. බාහිරව ස්ටයිල් ෂීට් එකක් හදලා තියෙනවා. ඊළඟට තියෙනවා අභ්‍යන්තර කියලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඉන්ලයින් කියලා. බාහිර අභ්‍යන්තර ඉන්ලයින් පේලිගත කියලා. අර කලින් ටික වගේම තමයි ස්ටයිල් කරන ආකාර තුන විභාගෙදී අහලා තියෙනවා වැදගත් පොයින්ට් එකක් මේක. බලමු චුට්ටක්. එතකොට පේලිගත විදිහට ඒ ටැග් එකේ නම ටැග් එක ගාවෙම ටැග් එකට දාලා අපි ස්ටයිල් එකක් ලියනවා. තනි උසුලනයක් සඳහා අනන්‍ය ශෛලියක් යෙදීම සඳහා පේලිගත විලාසයක් භාවිතා කළ හැකියි. ටැග් එකකට ඒ ටැග් එකට විතරක් කලපන්න වෙනවට අදාළ නොවන විදිහට අපිට ස්ටයිල් ලියන්න පුළුවන්. පේලිගත විලාස භාවිතා කිරීමට අදාළ උසුලන විලාස ගුණාංග එක් කරන විලාස ගුණාංගයේ ඕනෑම CS ගුණාංගයක් අඩංගු විය හැකියි. හරි. පේලිගත විලාස භාවිතා කරන අදාළ උසුලනේ විලාසය ගුණාංග එක් කරන්න. ඒ කියන්නේ ගුණාංගය ඇතුලේ අපි ස්ටයිල් එක ලියනවා. ඕනෑම CS ගුණාංග මේක ඇතුළත් කරන්න පුළුවන්. මෙතන ඒ වගේ එකක්. දැන් මේකේ අර හෙඩ් එක ඇතුලේ ස්ටයිල් ටැග් එකක් දාලා ඒකේ මුකුත් ස්ටයිල් ලියලා නෑනේ මේක. හෙඩ් එක ඇතුලේ ස්ටයිල් ටැග් එකක් දාලා ඒකට මුකුත් ලියලා නෑ මේකේ. එතකොට මේක තියෙන්නේ පේලිගත විදියට. අදාළ පේලි විතරයි මේ තියෙන්නේ. අපි කියනවා මේක පේලිගත කියලා. අදාළ පේලි විතරයි මේක තියෙන්නේ. ඊළඟට තියෙන වැඩේ තමයි දැන් එහෙම කරනකොට අපිට කෝඩ් එක මේන්ටේන් කරන්න අමාරුයි. එකම ස්ටයිල් එක කීප සැරයක් ලියන්න වෙනවා. මේ එතකොට අන්න ඒක වළක්වන්න තමයි අපි මේ අභ්‍යන්තර විදියට පාවිච්චි කරනවා. මොකද අභ්‍යන්තර විලාස පාවිච්චි කරනවා. එක් HTML පිටුවකට අනන්‍ය ශෛලියක් තිබේ නම් අභ්‍යන්තර විලාස පත්‍රය භාවිතා කළ හැකියි. අභ්‍යන්තර විලාස ස්ටයිල් උසුලනයක් තුළ ශීර්ෂ කොටස තුළ අර්ථ දක්වා ඇත. මම ඊළඟ වීඩියෝෙන් ගන්න ඊටු කොටස දැන් ලින්ක් එක එක්ස්පයර් වෙයි මේක.